යාළුවනේ ඔයාලට සුබ දවසක් වේවා. ඔයාලා මගේ වීඩියෝ නරඹලා යන ගමන් ලයික් එකක් වටිනා කමෙන්ට් එකක් දාන්න හොඳේ. වැඩි විස්තර නැතුව දැන් අපි යමු වීඩියෝ එකට. අද කියා දෙන්නේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය ගැන. මියලි කලාපයේ ප්‍රධාන රක්ෂිත වන භූමියක් වෙන විල්පත්තුව ශ්‍රී ලංකාවේ තිබෙන වනාන්තර වලින් විශාලතම වූවකි. මෙම වනෝද්‍යානය ආශ්‍රිතව පණියල, එරිජ්ජාල, මෝදර ගංආරු ආදී ගංගා ඇල දොළවල්ද, දංගහ වැව, තිඹිරි වැව, තෙල් බීපු වැව, ඉකිරිගොල්ල වැව, හුඹස් වැව, පරිසිබැඳි වැව, කුඩා විලච්චිය වැව ඇතුළු වැව් රාශියක්ද, කොක්කාර් විල්ලුව, වීරකුට්ටි විල්ලුව, නෙළුම් විල, පැණිකෑවිල, අක්තවිල, අමදරාවිල ඇතුළු තවත් බොහෝ විල් වලින් සහ බිල්ලූ වලින් සමන්විතය. මෙම භූමි ප්‍රදේශය වන සංරක්ෂණයට අයිති. කලාඔය සහ මල්වතු ඔය අතර පිහිටා ඇති මෙම වනෝද්‍යානයේ වපසරිය හෙක්ටයාර් 1,31,693 පමණ වෙතයි ගණන් බලා ඇත. මෙහි වාසය කරන සිව්පා සතුන් අතරින් අලියා, වලහා, දෙවියා, වල්ලූරා, ඉත්තෑවා, වඳුරා, කැබැල්ලාවා සහ නරියා ප්‍රධානයි. වලි කුකුලා, හබන් කුකුලා, සැළලිහිණියා, දෙමලිච්චා, පිළිහිඩු ආදී පක්ෂි වර්ගද මෙම භූමි භාගයෙහි වාසය කරයි. මෙම වනෝද්‍යානයේදී හමුවන ශාක වර්ග අතර වල්දෙල්, ඇටඹ, කළුමැදිරිය, මිල්ල, පලු, වීර, අරලු, බක්මි, දියුල්, දෙමට, ගල්සියඹලා, මුර, හැලඹ, නවහන්දි, මසන් ආදී දා ප්‍රධානයි. තවත් බිම් තඹුරු, එරමිනියා වැනි කඩලාන ශාකද මෙහි හටගනී. මෙම භූමි ප්‍රදේශයේ කබරයා, තලගොයා, කටුස්සා, බෝධිලිමා, සිකනලා වැනි උගුරගයන්ද, තිත්පොළඟා, නාගයා, පිඹුරා වැනි සර්පයින්ද, මැඩි වර්ග සහ සමනල වර්ගද වාසය කරති. මෙහි ඇති ජලාශවලද හුංගා, මගුරා, කවයියා, පෙතියා, කොරලියා ආදී මත්ස්‍ය වර්ග වලටද වාසභූමි තිබේ. එදා කුවේණියගේ වාසභූමිය බවට පත්ව තිබුණු මෙම භූමි ප්‍රදේශය ඉතා සාරවත්ව පැවතුණු ලකුණක් අදටත් දක්නට ඇතැයි පැවසේ. පුරාවිද්‍යාඥ ගවේෂණයන් හෙළි වී ඇති තොරතුරු වලට අනුව විජය කුමාරා ලක්බිමට ගොඩ බසින්නට පෙර මෙහි ජනාවාස පැවතී ඇත. මේ අයුරින් විල්පත්තු වනභූමිය කාලයක් තිස්සේ බොහෝ පුරාවිද්‍යා සාධක සංගවාගෙන ඇති බව පෙනේ. ඉතින් මට මගහැරෙන වැදගත් කරුණු ඔයාලා දන්නවනම් මාත් එක්ක බෙදාගන්න යාළුවනේ. මම ගිහින් එන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.